හරි එහෙනම් පුතේ අපි බලමු පාඩමේ නම නලපාන ජාතකය. දැන් මේ නල කියන්නේ මොකද්ද? නල කියන්නේ මොකක්ද? නල කියන්නේ බට. එතකොට මේ නල කියන්නේ අපුරු වචන දෙකක් ගන්නවා. නල දෙකක් ගන්න. මේ නලය කියන්නේ බට. මේ නලය කියන්නේ සුළඟ. නමුත් අපේ පොතේ තියෙන්නේ නලපාන කියලා මේලා යන ගමන් තියෙන්නේ පුතේ. හරිද? ඒ වුණාට මේකේ අර්ථය මේ හුලඟ කියන එක නෙමෙයි. හරිද? අර නලයකින් පානය කරා කියනවා වගේ අදහසක් තමයි අරගන්න තියෙන්නේ. හරි නේද? එතකොට නලපාන ජාතකය තියෙන්නේ මොකේද? නලපාන ජාතකයේ තියෙන්නේ 550 ජාතක පොතේ. එතකොට 550 ජාතක පොතේ කතන්දර නැත්නම් කතා කීයක් තියෙන්න ඕනද? 547. අන්න කිව්වා. 550 කියනකොට 550ක් තියෙන්න ඕනේ නැද්ද? නෑ. ඇයි? ඒ 550ක් තියෙන්න ඕනේ නැත්තේ? මේකේ 550 කියපුවම 550ක් තියෙන්න ඕනේ. ඒකට හේතුව තමයි පුතේ නම දැන් 550 නම් අනිවාර්යෙන් 550ක් කියන එක තියෙන්න ඕනනේ. හැබැයි මේකේ සැබෑ ලෙස තියෙන්නේ 547යි. හරිද? ඒ වුණාට මෙන්න මේ 547 කියන එක ආසන්න වශයෙන් වටේනවා. වටේන තමයි මේක ඊට පස්සේ 550යි කියලා අපි කතා කරන්නේ. එතකොට මේ 10ට තමයි මේක වට යන්නේ. හරිද? 10 සංඛ්‍යාවකටනේ වට යන්නේ. එතකොට ආසන්න සංඛ්‍යාවකට ගන්න එක තමයි වට යනවා කියලා කියන්නේ. ඒතර 47 වඩා කිට්ටු කීයටද? 50. ඒ නිසා උච්චාරණයේ පහසුවට, භාවිතයේ පහසුවට මේක 550 ජාතක කතා පොත කියලා ව්‍යවහාර කරනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඔයාලගෙන් අහන්න පුළුවන් එක ප්‍රශ්නයක් තමයි 550 ජාතක පොතේ සැබෑ ලෙස කතා කීයක් තියෙනවාද? එහෙනම් කීයද පුතේ කතා? 547යි. එතකොට ඇයි 550 කියන්නේ? ආසන්න 10 සංඛ්‍යාවට ඒක වටයලා තියෙන්නේ. වටයනවා කියන්නේ ඒ ආසන්න ගාන, ඒ කියන්නේ පහෙන් ඉහළ සංඛ්‍යාවක් නම් ඊළඟ සංඛ්‍යාවට ඒක ගන්න. ඒ විදිහට මෙතන 10ට තමයි වටයන්නේ. 47 වඩා කිට්ටු 50ට නිසා 50යි කියලා ඒක අරන් තියෙන්නේ. ඒක පැහැදිලිද? ඔව් ඒවත් මතක තියෙන්න ඕනේ. නැත්නම් විභාගෙදී ඔක අහපුවාම එකපාරටම 550යි කියලා ලියනවා. එතකොට ඒක වැරදි. පැහැදිලිනේ? සැබෑ ලෙස තියෙන්නේ 547යි. හරි. එහෙනම් පුතේ අපි බලමු දැන් මේ 550 ජාතක කතාව කියවුණු යුගය. දැන් යුගය කියලා කියන්නේ පුතේ කාලයනේ. හරිද? එතකොට මේක අයිති වෙන්නේ පුතේ පුරාතන සාහිත්‍ය ග්‍රන්ථවල. හරිද? පුරාතන කියන්නේ පැරණි කියන්නේ. එතකොට පැරණි සාහිත්‍ය ග්‍රන්ථයක් වල මේක ලියවිලා තියෙන්නේ කුරුණෑගල යුගයේ. කියන්නේ දරුවනේ යුගය කුරුණෑගල යුගයේ. එතකොට ඔයාලා දන්නවද මේ කුරුණෑගල යුගය කියන එක දැන් යුග විදිහට ගන්නකොට එකපාරට බිහි වෙච්ච යුගයක් නෙමෙයි. එතකොට අපේ රටේ ඉතිහාසයට අපි ගියොත් අපේ රටේ ඉතිහාසයේ එක එක යුග තිබිලා තියෙනවා. හරිද? එතකොට අපි කතා කරන ඉස්සෙල්ලාම යුගය තමයි පුතේ අනුරාධපුර යුගය. මොකද්ද යුගය? අනුරාධපුර. ඊට පස්සේ යනවා පොළොන්නරුව. ඊට පස්සේ යනවා දඹදෙණිය. ඊට පස්සේ යනවා යාපහුව. ඊට පස්සේ යනවා කුරුණෑගල. ඔතන බලන්නකෝ. එතකොට මේක එකපාරින් මේ යුගයේ බිහි වුණා නෙමෙයි, යුග ගණනාවක් පව කරගෙන තමයි මේ යුගය ගාවේ. එතකොට රජවරුත් විවිධ රජවරු හිටියේ. එහෙනම් ඊට පස්සේ දැන් මෙතනින් එහාට කුරු, ඊට පස්සේ යනවා ගම්පොළ, ඊට පස්සේ යනවා කෝට්ටේ, ඊට පස්සේ යනවා මහනුවර. දැන් මේ අකුරු ටික බලනකොට ඔයාලට මතක තියාගන්න විදිහක් තියෙනවා. හරිද?
ඒක මතක තියාගන්න ඉතිහාසයටත් ඕන වෙන එකක් බලන්න මේ. ආ කෝ ඩා යා කුරු ගම් කොම කියලා බලන්න. දැන් පැහැදිලිද? එතකොට ඔන්න ඔය විදිහට මේක ඔයාලා ලියලා තියාගන්න, ලියලා තියාගෙන මතක තියාගන්න. ඔයාලට ඉතිහාසයට වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ රාජධානි වල අනුරාධපුරයේ පොළොන්නරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල. අපි දැන් කතා කරන්නේ මේ කුරුණෑගල යුගය ගැන. මෙන්න මෙතන තමයි නම් කුරුණෑගල යුගය තියෙන්නේ. ඒ යුගයේ තමයි මේ 550 ජාතක පොත ලියවිලා තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ යුගවලදී පුතේ අපි දැන් අපි කතා කරන්නේ සාහිත්‍ය පැත්ත. එතකොට සාහිත්‍යයේ විවිධ නිර්මාණ බිහි වෙලා තියෙනවා. හරිද? ඒ නිර්මාණ අතර අපිට මේ වැදගත් වෙන එකක් තමයි නම් 550 ජාතක කතා පොත. බලන්න දරුවනේ මේ කාලේ හිටපු රජතුමා තමා හතරවන පරාක්‍රම බාහු. කියන්නේ කවුද රජතුමා? පරාක්‍රම බාහු ඕනේවා ලියාගන්න. රජු තමා හිටියේ. එතකොට මේ බලන්න එතකොට මෙන්න මේ පොළොන්නරුවේ ඉන්නවා පළවෙනි පරාක්‍රම බාහු රජතුමා. ඊට පස්සේ දඹදෙණියේ ඉන්නවා දෙවන පරාක්‍රම බාහු රජතුමා. ඊට පස්සේ මෙතනදී තමයි අපිට හතරවන එන්නේ. ඊට පස්සේ මේ කෝට්ටේ එනවා හයවෙනි පරාක්‍රම බාහු. එතකොට අපිට වැදගත් වෙනවා මෙයා ඉතිහාසයත් එක්ක වැදගත් වෙන සාහිත්‍යයත් එක්ක මෙන්න මේ දෙවන පරාක්‍රම බාහු රජතුමයි, මෙන්න මේ හතරවන පරාක්‍රම බාහු රජතුමයි, මෙන්න මේ හයවෙනි පරාක්‍රම බාහු රජතුමයි අපිට වැදගත් වෙනවා. මොනවටද වැදගත් වෙන්නේ? සාහිත්‍යයට. සාහිත්‍ය දියුණුවට ගොඩාක් සේවයක් කරපු අය තමයි කවුද? දෙවන පරාක්‍රම බාහු රජු. ඊට පස්සේ හතරවන පරාක්‍රම බාහු රජු. ඊට පස්සේ හයවන පරාක්‍රම බාහු රජු. ඒකට හේතුව පුතේ මේ කාලවලදී අපේ සාහිත්‍ය දියුණු වෙලා තියෙනවා. ඒකනේ මේ හතරවන පරාක්‍රම බාහු රජුගේ කාලේ තමයි නම් මේ 550 ජාතක කතා පොත ලියවුනේ. තේරුණාද මේ දේවල්? මේවා ඕන වෙනවා. ඒ හින්දා ඕනනම් සටහන් කරගන්න. හරිද? එතකොට මෙන්න මේ කාලේ හිටියා කියන්නේ ඇමතිවරයෙක් කාටද කියන්න පුළුවන්? ඕක බලලා කියන්න. කවුද ඇමතිවරයා? වීරසිංහ කියන්න නම වීරසිංහ අතිරාජ. ඔන්න ඇමතිවරයෙක්. දැන් රටේ යම්කිසි දෙයක් දියුණු වෙනකොට ඒකට වැදගත් වෙනවා ඒ රටේ ඉන්න රජතුමා. ඒ කියන්නේ ඒ කාලේ එතකොට අපේ රටේ මේ කුරුණෑගල යුගයේ හිටපු මේ රජු. ඒ වගේම තමයි හිටපු ඇමතිවරයා. කවුද මේ? නම මොකද්ද? වීරසිංහ අතිරාජ කියන ඇමතිවරයා. එතකොට එයා තමයි ප්‍රධාන ඇමතිවරයා වුනේ. එයා තමයි මේකට අනුග්‍රහය දෙන්නේ. අනුග්‍රහය කියන්නේ යම්කිසි දෙයක් කරන්න ඒකට අවශ්‍ය පහසුකම් එහෙම සලසන්න ඕනේ නේද? ඒ දේවල් කරන්නේ. පැහැදිලිද? දැන් ඔයා හිතන්න පුතේ මෙතන අපි දැන් 550ම කියලා දැන් හිතමුකෝ. මේ 550ක් එක්කෙනෙකුට ලියන්න පුළුවන්ද? බෑනේ. ඒ හින්දා මේක ලිව්වේ කවුද? කතරෝ මණ්ඩලය. කවුද ලිව්වේ? කතරෝ මණ්ඩලය. මණ්ඩලයක් කියන්නේ පිරිසක් සමූහයක් කියන එක තමයි අපි එකෙන් අදහස් කරන්නේ. එහෙනම් කතරෝ මණ්ඩලයක් තමයි මේක ලියලා තියෙන්නේ. මෙහෙම අවල් කෙනා ලිව්වා කියලා අපිට කියන්න බෑ. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේක පුතේ ඔයාලට දැන් එකපාරට 550 ජාතක පොත ලිව්වා නෙමෙයි. මේක තිබිලා තියෙනවා පාලි ග්‍රන්ථය. ඒ පාලි ග්‍රන්ථයෙන් තමයි මේක පරිවර්තනය කරගෙන තියෙන්නේ. හරිද? පාලි ග්‍රන්ථයේ නම තමයි ඒක ඔයාලට එච්චර දැන් වැදගත් නෑ. ඒ වුණාට ලොකු පන්ති වලට යනකොට ඔයාලට මේක ඕන. පාලි ජාතක කතාව. ඒ කියන්නේ මේ පාලියෙන් ලියලා තිබුණු ග්‍රන්ථයක් මේක. අට කතා. ඒ කියන්නේ මේ දැන් මුලින් ලියලා තිබුණු කතා අරගෙන ඒවයින් තමයි මේක පරිවර්තනය කරගෙන කරලා තියෙන්නේ. එහෙනම් මේක ගොඩක් ලේසි පාසු දෙයක් නෙමෙයි. එහෙනම් මේගොල්ලෝ අනිවාර්යෙන් මොන භාෂාව දැනගෙන ඉන්න ඕනද? පාලි භාෂාව. එහෙනම් අපේ රටේ සිංහල අය මොකද ඒ කාලේ හොඳ
උගත්තු ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ට පාලි භාෂාව පුළුවන්. ඒගොල්ලෝ ඒ පාලි භාෂාවෙන් ලියවිච්ච එකේ නම් සිංහල භාෂාවට පරිවර්තනය කරගෙන තියෙන්නේ. දැන් ඔයාලට මේකේ තියෙන වචන ටිකක් අමාරුයි. ඒකට හේතුව තමයි පුතේ මේවා පුරාතනයේ අපේ රටේ භාවිතා කරපු වචන. හරිද? පැහැදිලිද? එතකොට ඒ නිසා අපිට ටිකක් මේ පාඩම ටිකේ සමහර වචන අමාරු වචන තියෙනවා. නමුත් ඒ කාලේ අයට ඒ වචන එච්චර අමාරුුනේ නැහැ. එතකොට තව චුට්ටක් අහගන්නකො මේක ගැන. හරිද? දැන් මේවට අපි කියනවා පුතේ පුරාතන ග්‍රන්ථ. මොන ග්‍රන්ථද? පුරාතන ග්‍රන්ථ. පුරාතන ග්‍රන්ථ කියන්නේ එහෙනම් පැරණි ග්‍රන්ථ කියන එක. පුරාතන එකට සමාන වචනයක් කියන්න පැරණි ග්‍රන්ථ. එහෙනම් අපි මේකට කියනවා පැරණි ග්‍රන්ථ ලියවිච්ච යුගය පුරාතන සාහිත්‍ය යුගය. මොනවද? පුරාතන සාහිත්‍ය. එහෙනම් නූතන ඒවට අපි කියන නමක් තියෙනවා. දැන් මේවා මතක තියාගන්න ඕනේ නිකමට. මම මේ කියන්නේ මෙහෙම එකක් අහලා තියෙනවා කියලා. අධ්‍යතන කියලා කියනවා. අධ්‍යතන කියන්නේ මේ නූතන. දැන් අපි භාවිතා කරන ඔයාලගේ තියෙන්නේ අර උදේසිරි කවි පන්ති එහෙම ගත්තාම ඒවා මේ නූතන සාහිත්‍ය තියෙන්නේ. පැහැදිලිද? ඒතකොට මේවා පැරණි. පුරාතන ග්‍රන්ථ කියන්නේ එහෙනම් මොන ග්‍රන්ථද? පැරණි ග්‍රන්ථයක්. එහෙනම් පුරාතන ග්‍රන්ථයක් තමයි මේ 550 ජාතක පොත. ඔයාලා දන්නවද පැරණි මොනවා හරි තව ග්‍රන්ථ? දන්නවද? ඔව් මහා වංශය සුභාෂිතයක් දැක්කම ආලෝකවැඩ සංගරාව ඒවා කෝට්ටේ යුගයේ ලියුණේවා. ඊට කලින් ඒවා ගමු. දීප වංශය තමයි. සද්ධර්මාලංකාරය අහලා නැද්ද? සද්ධර්ම රත්නාවලිය, කවි සිළුමිණ ඔන්න ඔය වගේ ග්‍රන්ථ තියෙනවා පැරණි ග්‍රන්ථ. හරිද? ඒවා අපිට ඉස්සරහ පාඩම් වලට ඕනේ වෙයි. ඒ හින්දා මම ඒවා ලියන්න දෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ගොඩක් ඒකයි. ඒවා අමාරු වෙනවනේ. සද්ධර්ම රත්නාවලිය ඕන ලියා ගන්න. පැරණි ග්‍රන්ථ තමයි. පැරණි ග්‍රන්ථ ටිකක් ලියා ගන්නකො කමන්නේ ඕව ඕනේ. උත්තර දිහාට ඕන වෙනවනේ. අපි ඉගෙනගෙන ගත්ත කියලා කියන්නේ පැරණි ග්‍රන්ථ අපි ගත්තොත් අපි ලියමු. සද්ධර්ම රත්නාවලිය හතේදී ඕනවා. ඒකේ තියෙනවා ඒ කාලේ ඉදිරිපත් ග්‍රන්ථවල අපුරු හොයන්න තියෙනවා. සද්ධර්ම රත්නාවලිය මේක ලියුනේ දඹදිව යුගයේදී. ඊට පස්සේ සද්ධර්මාලංකාරය තව තියෙනවා කෝට්ටේ යුගයේ ලියවිච්ච ඒවා පූජාවලිය. ඔය විදිහට ගොඩක් තියෙනවා. ඔයාලා තුන් දෙකක් තුනක් කොයි මම දුන්නේ. හරි එහෙනම් අපි යමු ඊළඟ කොටසට අහගන්න දරුවනේ. හරිද? දැන් මෙන්න මේ පැරණි ග්‍රන්ථ කියවන රටාවක් තියෙනවා. හරිද? මේ පැරණි ග්‍රන්ථ කියවන රටාවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ පොත් ගොඩක් තිබ්බේ නැහැ. ඇයි ඒ ගොඩක් තිබ්බේ නැත්තේ? අද වගේ මුද්‍රණ ශිල්පය දියුණු වෙලා තිබුණේ නැහනේ. අතීත කාලේ මේවා ලියන්නේ මොනවද පුතේ ලියලා තියෙන්නේ? පුස්කොළ පොත්වල මොනවද ලියන්නේ? පුස්කොළ පොත්. පුස්කොළ හදාගන්නේ කොහොමද කියලා දන්නවද? කොහොමද? තල කියලා ගස් වර්ගයක් තියෙනවා. ඔය තල ගහේ කොළ තම්බලා ඒවා වේලනවා. හරිද? ඒවා වේලලා මද පවන වේලන්නේ. වේලලා ඊට පස්සේ පණ්විඩක් කියලා එකක් තියෙනවා. අපේ ගෙදර තියෙනවා මට ගේන්න අපතක් වුණානේ. පණ්විඩ. හරිද? ඒක පොඩි අර මේ පිත්තල වගේ වලින් හදලා තියෙන්නේ චූටි තුඩක් තියෙනවා. කොච්චර අමාරුද හිතන්නකො කොලේක ලියනවා කියන එක. නේද? ඒ කොලේක අර පණ්විඩෙන් තමයි ලියන්නේ. එහෙම තමයි ඉස්සර කාලේ පැරණි ග්‍රන්ථ ලියුවේ. ඔන්න ඔය පොත් එහෙනම් ගොඩාක් තියෙන්න පුළුවන්ද? අද අපේ පෙළ පොත් වගේ ගොඩක් තියෙන්න පුළුවන්ද පොත්? නෑනේ. එහෙනම් මොකද කරේ? මේ පොත් තියෙන්නේ සමහර විට ගොඩාක් සීමිත සංඛ්‍යාවන්නේ. ප්‍රදේශයකට එකයි.
දැන් පැරණි පොත මගේ පින්තූරක් තිබුණා පුතේ. දඹදෙනියේ අපි දඹදෙනියේ ගිය වෙලාවක මම පොතේ කියන්නේ ෆොටෝ එකක් ගත්තා. දැන් ඒක නැහැ. දඹදෙනි පන්සලට ගිය වෙලාවේ. ඉතින් මේ පින්තූර නැහැ. ඒක තියෙනවා. ජාතක කතාවද කියන්නේ නම් හොඳට අර උසට මිටිය වගේ ලියලා තියෙනවා. ඒ ගොඩාක් ලියලා තියෙන්නේ අර චුටි කොළවලනේ නේද? එතකොට ඒවා බලන්න පුළුවන් පුතේ. ඒවා ලියවිච්ච තැන. ඒවා ප්‍රෙස් කරලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ පොත කියවන්නේ දැන් ඔන්න අහගන්න. තියෙනවා බණමඩුව. බණමඩුව කියන්නේ මොකක්ද? බණමඩුව. පන්සල්වල බණමඩුව තියෙනවා දැකලා තියෙනවද? දැන් ඔයාලට පැරණි කාලේ බණමඩුව දකින්න නැහැ. මේ තියෙනවා. ඔයාලගේ උදම්මිට පන්සල තියෙනවා. කොහොමද තියෙන්නේ බණමඩුව? බණමඩුව කොහොමද තියෙන්නේ? සුබෝධාරාමේ තියෙනවා. එයින් බණමඩුව. ඒකේ විශේෂත්වය තමයි පුතේ මෙන්න මේ බණමඩුවට මේ හතර පැත්තෙන්ම කට්ටියට එන්න පුළුවන්. දැකලා නැද්ද මේ බණමඩුව? දැකලා නැහැ? එතකොට මෙහෙනුත් එනවා මේ හැම පැත්තෙම එනවා. ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ මෙන්න මෙතන මැද. එතකොට හැම පැත්තෙම ඉන්න අයට හොඳට පේනවා, ඇහෙනවා. එතකොට මෙන්න මෙතන ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි. එහෙම නැත්නම් මේ ග්‍රන්ථය කියවන්න පුළුවන් හොඳ උගත් කෙනෙක් වාඩි වෙනවා. හරිද? වාඩි වුණාම වටේටම කට්ටිය ඇවිල්ලා මේක වටේ ඉඳ ගන්නවා. හැම පැත්තෙමනේ දැන් තියෙන බණ මඩ වෙනස් පුතේ. දැන් ලවුඩ් ස්පීකර් දාලා එහෙම මොම දිගට හෝල් එකනේ දැන් තියෙන්නේ. ඒකයි ඔයාලා දැකලා නැත්තේ. පරණ බණ මඩුවක් බලන්න සුබෝධාරාමේ පන්සලේ තියෙනවා. මේකේ මම උත්තමාරාමේ ගිහිල්ලා නැහැ. සුබෝධාරාමේ තියෙනවා. හරිද? ඒකේ තියෙන්නේ එතකොට මේ හැම පැත්තෙම මොහොම එන්න පුළුවන්. මේක ඔය විදිහට ලස්සනට බණ මඩුව තියෙන ගොඩ පිරිසකට මේකට ඇවිල්ලා වටේට වාඩි වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේත් පේනවා. හරිද? හැමෝටම පේන විදිහට දර්ශනය වෙන විදිහට තමයි හදලා තිබුණේ. බලන්න පැරණි මිනිස්සු කොච්චර හැම දෙයක්ම සැලසුම් කරලා තිබ්බද කියලා. දැන් ඒවා වෙනස් වෙනවා. ඒවා ඉතින් තාක්ෂණයත් එක්ක දැන් වෙනස් වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙතන මේ වාඩි වෙන කෙනා මේක හයියෙන් ගහෙන්න කියනවා. හරිද? හයියෙන් ගහෙන්න කියනවා. ඉතින් කියනකොට කියන දේ අහගෙන ඉන්න ආස හිතෙන විදිහට කියන්න ඕන නේද? නැත්තම් එපා වෙනව නේද? දැන් මේ උගන්වන කොටත් මම එක එක විදිහවල් ඔයාලට අනුගමනය කරන සමහර සින්දුවක කෑල්ලක් කවියක් තියෙනවා නම් ඒක කියනවා ඔයාලට කියවන්න දෙනවා ඔයාලගෙන් ප්‍රශ්න අහනවා නැත්තම් මම මේක නිකන් මේකේ බෝඩ් එකේ දාගෙන උගන්වන්න ගියා නම් ඔයාලට ඒක වැඩක් තියනවද මම ඔයාලා දිහාවත් බලන්නේ නැහැ ආමුතේ මේක බලන්න මෙන්න මේ කියලා මම ලියන්න දෙන්න. එතකොට ඒක රසවත් නෑ මම ඔයාලා එක කතා කර නේද? ඒක එතකොට ඔයාලා ඒ අවධානයෙන් ඉන්නවනේ. එහෙනම් අවධානය තියාගන්න ඕනේ කියවල කෙනා. මොකද කරන්නේ? එයා ඒකට වෙනම ශෛලියක් අනුගමනය කරා පුතේ. හරිද? එයා ඒකට වෙනම ශෛලියක් අනුගමනය කරා. ඒකට කියනවා ශ්‍රුති ගෝචර ශෛලිය. ශ්‍රුති. දැන් මේක ශ්‍රැතියම නෙවෙයි. උඩට මතක තියාගන්න. ශ්‍රුති ගෝචර ශෛලිය. මොකද්ද දරුවනේ මේකට කියන්නේ? කටරින්න ශ්‍රුති ගෝචර. මේක ශ්‍රැති කියලා කියන්නත් පුළුවන්. සමහරව මේක කියනවා. ඒක වැරදි. ඒ කියන්නේ මේ ශයන්න ගත්තාම තාලිජ හරිද? මෙයා ශ්‍ර කරනකොට මෙහෙමයි ලියන්නේ. ශ්‍ර. එතකොට මෙයා ශ්‍රු කියලා කොහෙටද දැන් දාන්නේ? මේකට කැලලක් දාන්න පුළුවන්ද? එතකොට එහෙම අපි දාන්නේ නෑනේ. මෙතෙන්ට දාන්න බැරි නිසා මෙන්න මෙයා දානවා. එතකොට මේ දාලා තියෙන්නේ මොකද්ද? පාපිල්ල. මතකයි නේද? අකුරු වලට දාන පාපිල්ලක් මේ. මොකද්ද මේකට කියන්නේ? කොන් නෑ වක්පාපිල්ල. වක්පාපිල්ල නේද දාලා තියෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ මේ ශෛලියට කියන නම ශ්‍රුති ගෝචර ශෛලිය. කියන්න දරුවනේ. කටරලා කියන්නේ ශ්‍රුති ගෝචර ශෛලිය. පැහැදිලි නේද? හරි. එහෙනම් මෙන්න මේ ශෛලියට කියවන්නේ. එහෙනම් ශ්‍රුති ගෝචර ශ්‍රුති කියන්නේ ශ්‍රුති. අපිට මතකද ජනශ්‍රුති? ජනයා අහපු. ජනශ්‍රුති. එහෙනම් ශ්‍රුති කියන්නේ අහගෙන ඉන්න. ගෝචර කියන්නේ කැමති. එහෙනම් මේ කියන්නේ කනට අහගෙන ඉන්න කැමති. ඒ කියන්නේ අසා සිටීමට කැමති. යමක් අහන්න කැමති ශෛලියට කියනවා මොකද්ද අපි?
ශ්‍රුති ගෝචර අසා සිටීමට කැමති. කැමති. ඔන්න ඔය ශෛලියට තමා ඕක අපි කියන්නේ. ශ්‍රුති ගෝචර ශෛලියට පුතේ බණ කියන්නේ. එහෙනම් මොනවද කියන්නේ? බණ කතා. හරිද? එහෙනම් බණ කතා කියවීමේ ශෛලිය තමා ශ්‍රුති ගෝචර ශෛලිය. මේ ඔස්සේ කියන්නේ අපි බණ කතා. බණ කතා තුල අපේ ධර්මයේ තමා බුදුරජාණන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේගේ ධර්ම කොටස් ගැන, ඒ දේශනා කරපු ධර්මයන් ගැන ඒ ආදාළව අපි කියන්නේ නම් බණ කතා ශෛලිය. ඒකත් ලියා ගන්න. බණ කතා ශෛලිය. දැන් මේව දැනන් හිටියේ නෑ නේද කලින්? එහෙනම් බණ කතා ශෛලිය ලියා ගන්න. හරි. දැන් එහෙනම් මේ බෝඩ් එකේ තියෙන ටික මම මකනවා. තවත් ඒක අරන් යන්න බෑ. ඉඩ මදිනේ. දැන් අපි බලමු එහෙනම් මෙන්න මේ 550 ජාතක කතා පොතේ තියෙන්නේ මොනවා ගැනද දරුවනේ? මොනවා ගැනද තියෙන්නේ? බෝධිසත්වය. කවුද මේ බෝධිසත්වයෝ කියන්නේ? ඔව් කියන්න හරියට බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෝ කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕනේ ඈ? ඉතින් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයේ වෙනසක් නැද්ද? දැන් දරුවනේ වෙනස්. කොහොමද වෙනස් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ. බෝධිසත්වයෝ කියන්නේ බුද්ධත්වයේ ලබන්න පෙර. ආලියා ගන්න නැත්නම් දෙකක් ඈ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වය කියන්නේ දෙකක්. බෝධිසත්වයෝ කියන්නේ බුද්ධත්වයට පෙරම් පුරනවා. මොකටද පෙරම් පුරන්නේ? බුද්ධත්වය සඳහා පෙරම් පුරනවා. මම මේවා ඊට පස්සේ ඔයාලට ලොකු පන්තිවලදී කියලා දෙන්නේ නෑ ආ. ඒ හින්දා හොඳට ලියා ගන්න ඕනේ, මතක තියාගන්න. බුද්ධත්වයේ සඳහා පෙරම් පුරනවා. පෙරම් කියන එක වචනයක් පුතේ පාරමී. හරිද? ඔය පාරමිතා වේවා කියනවනේ. දාන පාරමිතා, සීල පාරමිතා නේද? ඒවා අනු කොටස් වලට බෙදෙනවා. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියලා. ඒක ඔක්කොම මේ පොතේ තියෙනවා. තැන් වලදී අපිට අහු වෙනවා මේකේ අවසාන හරිය. ඒවා අපි එකින් එක බලමු. එහෙනම් බුද්ධත්වයේ සඳහා පෙරම් පුරන. දැන් පුතේ ඔයාලට කියන්න පුළුවන්ද? මම අහන්න පොඩ් එක. මකරේ මේක. දැන් ඔයාලට කියන්න පුළුවන්ද? ඔයාලා හැමදාම මිනිස්සු වෙලා ඉපදිලා හිටියද? ඔයාලගේ මේ ආත්මෙ විතරද තියෙන්නේ? අහලා දෙන්න විදියට. ඔයාලට තව ආත්ම තියෙන්න ඇද්ද? තියෙන්න ඇති. නේද? අපි කොහේ ඉඳලා මෙතෙන්ට ආවද කියලා අපි දන්නේ නැහැ. අපි ඔයාලා ඔක්කොම බෞද්ධයි නේද? බෞද්ධයි නේද? හැමෝම අපි බෞද්ධ. එහෙනම් අපි විශ්වාස කරනවා මොකද්ද? පුනරුත්පත්තියක්. මොකද්ද පුතේ විශ්වාස කරන්නේ? පුනරුත්පත්තියක්. ඒ මොකද්ද පුනරුත්පත්තිය කියන්නේ? මොකද්ද දරුවනේ පුනරුත්පත්තිය කියන්නේ? පුනර් කියන්නේ නැවත. උත්පත්තිය කියන්නේ ඉපදීම. අපි එහෙනම් නැවත ඉපදීමක් විශ්වාස කරනවා. ඒක නේද පව් වැඩ කරන්නේ නැතුව පුළුවන් තරම් පින් වැඩ කරන්න උත්සාහ කරන්නේ. ඈ පව් වැඩ මතක් කරන්න දැන් මොකක් හරි සතෙක් හරි මරන්න ගියොත් මතක් වෙනවා අම්මෝ මේවා කරන්න හොඳ නෑ. හොරකම් කරන්න දැන් කාගේ හරි මොනවා හරි අපිට නැති දෙයක් තියෙනවා අපි හොරකම් කරනවද? නෑ. ඇයි ඒ කරන්නේ නැත්තේ? කරන්න පුළුවන් නේද? හොරකම් කරන්න පුළුවන්. නමුත් අපි කරන්නේ නෑ. ඇයි? අපි හිතනවා ඒක නරක වැඩක්. නේද? එතකොට හොරකම් කරලා ඒ දේවල් කරලා මේ අපි දුක් විඳින්න කැමති නෑ අනාගත ආත්ම භවයේ. ඒ නිසා මොකද කරන්නේ පුතේ අපි හොඳින් ජීවත් වෙන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. උත්සාහ කරනවානේ. ඒකත් ලොකු දෙයක්. ඇයි එහෙම කරන්නේ අපි? නැවත ඉපදෙනවා කියලා හිතන හින්දා. ඉතින් මෙන්න මේ බෝධිසත්වය පුතේ ඉපදෙලා දැන් ඒක හොඳටම දන්න කෙනානේ බුදුහාමුදුරුවෝ. පුබ්බේ නිවාසානුස්සති ඥානය තිබුණා. ඒ මොකද්ද? පෙර භවයන් පිළිබඳව බලන්න පුළුවන් ඥානය. අපිට තිබ්බනම් අපි කොහොම වෙයිද? නේද? අපිට නෑ ඒවා. අපිට ඒවා හිතන්නවත් බෑ. අපි එහෙම තියා අපිට මෛත්‍රී භාවනාවත් කරගන්න බෑ නේද? ඈ ආනාපාන සතියවත් කරගන්න බෑනේ හරියට.
බෑ. මටත් බෑ. තාම බෑ. උත්සාහ කරලා නම් බෑ. ඒක ලේසි නෑ. එතකොට පුනරුත්පත්තිය කියන්නේ නම් නැවත ඉපදීම. හරිද? විශ්වාස කරනවා. එහෙනම් බෝධිසත්වයෝ නැවත නැවත ඉපදිලාද? ඉපදිලා. නේද? බෝධිසත්වයෝ නැවත නැවත ඉපදිලා තියෙනවා. ඒ ඉපදිලා හින්ද තමා පුතේ මේ විදියට ජාතක කතාවල මේවා සඳහන් වෙන්නේ. එතකොට පුතේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ආත්ම තිබුණේ 550යිද? ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ. 550ද ඉපදලා තියෙන්නේ? නෑ. කීයක්ද අපි කියන්නේ? සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්. කොච්චරද? සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්. හරිද? ඒවා විස්තර කරන්න ඉතින් උඩ වෙලා යන චුට්ටක් මම කියන්නේ කල්පයක් කියලා කියන්නේ. අපි යොදුන් ගාණක් විතර යොදුන් ගාණක් පළල ලොකු මේ වාජනයකට අබයට පුරවලා ඒ අබයටෙන් අවුරුදු 100කට සැරයක් එක අබයටයක් එළියට දානවා. අවුරුදු 100කින් එකක් එළියට දානවා. එහෙම කරත් මේ කල්පය ඉවර වෙන්නේ නැහැ. එතකොට එනම් පුතේ මේ අපි දන්නේ 550ක් කියන්නේ ඉතා සුළු ගාණක්. ගොඩාක් වාරවල අනන්ත ප්‍රමාණ ඉපදිලා තියෙනවා. ඒ ඉපදින අතර පුතේ සත්තු වෙලා ඉපදිනවා. කවුරු වෙලාද? සත්තු. විවිධ සත්තු. අහලා තියෙනවද? බෝධිසත්වයෝ ඉපදිච්ච එක එක ආත්ම ගැන. මොනවද? වඳුරු වෙලා ඉපදිලා තියෙනවා. තව මොනරා. දන්නා නේද? උදේතයන් චක්කෝ මං ඒක රාජා කියන එකේම අපි කියන්නේ. හරි මොනරා. තව ගීරාවා. ඇයි අර නන්දිනිසාර ජාතකයේ කවුද? ගාවැයා. ඔය විදියට පුතේ මේ කෙලවරක් නෑ සත්තු ගැන. වටුකුරුල්ලා ඔය විදියට ගොඩාක් ආත්මවල ඉපදිලා තියෙනවා. පැහැදිලිනේ? එහෙනම් සත්තු වෙලා ඊට පස්සේ තව ඉපදලා තියෙනවා මිනිස්සු. මිනිස් ආත්ම භවයේදී පුතේ විවිධ අය. ඇමතිවරු, රජවරු, දුප්පත් අය නේද? එහෙම එක එක කුලවල ඉපදිලා තියෙනවා. විවිධ විදියට ඉපදිලා තියෙනවා. එහෙනම් මේක සීමාවක් නැහැ. එහෙනම් ඒ ආත්ම වලින් 550ක් ඒ කියන්නේ ඉතින් සැබෑලි 547යිනේ. ඒ ටික එකතු කරලා තමයි නම් 550 ජාතක පොත ලියලා තියෙන්නේ. හරිද? ඔන්න දැන් මම ඔයාලට සාමාන්‍යයෙන් දැනගන්න ඕන සාමාන්‍ය කරුණු ටික මේ පිළිබඳව කියලා දුන්නා. පැහැදිලිද? මේවා දැනන් හිටියේ නෑනේ නේද? ගොඩක් දේවල්. දැන් අලුතෙන් දෙයක් අද දැනගත්තානේ. හරි. එහෙනම් පුතේ අපි බලමු. ඔයාලත් පැන්සල් අතට අරන් අමාරු වචන ලියා ගන්න. නලපාන ජාතකය. මට පොඩ්ඩක් අමතක වුණා. මේක කියවන ශෛලිය කියලා ඉන්නම් මම. කියවන ශෛලියට අපි කියවනේ ශ්‍රුතිගෝචර ශෛලිය කියලා. මේක එතකොට කියවන්නේ මෙහෙම. අද ගෙදර ගිහින් අහන්න බණ කතා කීමේ ඔය බණ කතා අහන්නකො ජාතක කතා කියවන එකක්. ඉස්සර නම් මේ බෞද්ධ රූපවාහිනියේ අර ලස්සනට අර මේ මතකද? අහන්න නැති ඔයගොල්ලෝ. ගන්නකො. තවද එක් සමයක්හි දෙවි බඹුන් මුදුනේහි කෙලනා පාපියුම් මෙති ලෝකස්වාමියෝ සර්වඥයන් වහන්සේ කොසොල් දනව් වෙහිය විදිනාසෙක් නලපාන නම් ගමට පැමිණ නලපාන පොකුණ සමීපයෙහි වූ වැටකේ වනයෙහි වසනසෙක් බටදඬු අරබයා මේ ජාතකය වදාළසේක. ඔය විදිහටයි කියන්නේ. හරිද? එතකොට අහගෙන ඉන්න අය සාදු සාදු කියනවා. හරිද? ඒ කියන්නේ ඒ අහගෙන ඉන්න ආසයිනේ දැන්. එතකොට ඊළඟට මොකක්ද උන්නේ? ඊළඟට මොකක්ද උන්නේ කියලා කුතුහලයෙන් තමයි අහගෙන ඉන්නේ. දැන් ඔක මෙහෙම කිව්වනම් තවද එක් සමයක්හි දෙවි බඹුන් මුදුනේහි කෙලනා පාපියුම් මෙති. ඔම කිව්වනම් අර ඉන්න අය නින්ද යනවා. නේද? දැන් අහගෙන ඉන්නවද ඒ කට්ටිය අර නවත්තනකොටම හයියේ සාදු 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 කියලා කියනවා. දැනුත් ඔය වාසක ආච්චිලා ඉන්න අය ඒගොල්ලෝ බණ කතා කියනකොට පුතේ පන්සල් වල බණ වල ඒගොල්ලෝ සාදු කියනවා. පැහැදිලිද? ඒ කියන්නේ ඒක හරි ප්‍රියයි අහගෙන ඉන්නේ. ඒකයි ශ්‍රුති ගෝචර ශෛලිය කියලා කියන්නේ. නිකම්මනේ මේව දැනගන්න ඕනේ. හරිද?
550 ජාතක පොත ලියවුනේ කුරුණෑගල රාජධානි සමය. ඒක මතකයිනේ දැන්? හරි. ඒ බුදුන් වහන්සේ